ලක්ෂ්මී 12 වන කොටස නෙලිකා අතුරුදහන්. සෝරෝට ලැජ්ජා සිතිනි. තමා බියගුල් එකේ ලී සිතනවා ඇත. මම ඔබ නැතුව මෙතනින් අඩියක්වත් හෙල්ලෙන්නේ නෑ. හොඳයි ඔබ කියනවා නම් අපි එකටම යන තැනකට යමු. ඒක මරුවගේ කටට උනත් කමන්නේ. මම ලෑස්ති. සේරටම කලින් මේ මුරට ඉන්න එක නිහඬ කරලා ඉන්න වෙනවා. මේ වන විට මුම්රෝ කණුවේ බැඳ තිබුණි. බැසිරස් ගෑනු කවාකාරව ඒවට රැස් වී සිටිය. කණුව අසල බැසිරස්වරු කීප දෙනෙක් යම් කිසි බැර වගයක් යම් කිසි තාලයකට වයමින් සිටිය අතර තවත් පිරිසක් නලා වර්ගයක් වයන්නට වූහ. පිරිමි බැසිරස් පිරිසක් මුම්රෝ වටා නටන්නටත් උඩපනින්නටත් වූහ. ලී බලලොකුගේ නිශ්ශබ්දතාවයෙන් මුරට සිටි බැසිරස්වරයා අසලට ගමන් කළේය. ඔහු සිටියේ දොරටුවට පිටුපා උත්සවය නරඹමිනි. ලී විදුලියක්සේ පැන එක් අතකින් ඔහුගේ මුව වසාගත්තේ ශනිකව පිහිය ඔහුගේ ලය සිදුරු කරගෙන යන ලෙස පිටපැත්තෙන් ඇතුළු කළේය. ඊළඟ මොහොතේ ඔහු බැසිරස්වරයාගේ නිසල සිරුර ඇදගෙන විත් දොරටුව අසල හිඳගෙන සිටින ආකාරයට හේතු කර තැබීය. ඒ වැඩේ හරි. දැන් මොකද්ද කරන්නේ? සෝරෝ විමසුවේ. චුට්ටක් ඔතනම ඉන්න. මම ඉක්මනට එන්නම්. එසේ පවසමින් ඔහු කරුවලේම නිවාසවලට මුවා වෙමින් නොපෙනී ගියේය. ලී ඉක්මනින්ම ඔවුන් සිටි පැත්තට විරුද්ධ පැත්තේ තිබූ පැල්පත් වෙතට දිව ගියේය. ගමේ සියල්ලන්ම ගම මැද කණුව අසල නිසා ඔහුට කරදරයන් නොමැතිව එතනට ළඟා වීමට හැකි විය. තම සාක්කුවේ තිබූ ලයිටරය අතටගත් ලී අසල තිබූ නිවාස 3-4කට ගිනි දැල්වීය. ඉන්පසු නැවතත් ඉක්මනින්ම ඔහු සෝරෝ සිටි තැනට පැමිණියේය. කොහෙද ගියේ? එහා පැත්තට. මම ඒ පැත්තට ගිහින් ගෙවල් 2-3කට ගිනි තිබ්බා. තව ටිකකින් ළඟ තියෙන ගෙවල් වලටත් ගිනි ඇවිලිලා ගම්මානයේම ගිනි ජාලාවක් වේවි. එතකොට උන් සේරම ඒ පැත්තට දුවාවි. එතකොට අපි මුම්රෝ බේරාගෙන පැනගමු. දැන් අපි හෙමින් කණුව ළඟට කිට්ටු කරමු. ඔවුන් දෙදෙනා නැවත සෙමෙන් පැල්පත් වලට මුවා වෙමින් මුම්රෝ ගැටකසා තිබූ කණුව අසලට පැමිණ අවස්ථාව පැමිණෙන තෙක් බලා සිටියහ. ටික වේලාවකින් ගමේ ඈත කොනකින් ආලෝකයක් මතුවූයෙන් බැසිරස්වරුන්ගේ අවධානය ඒ දෙසට යොමු විය. ඔවුන් දුටු දෙයින් බියපත් වී මරහඬ නගමින් ඒ දෙසට දිව ගියෝය. මොහොතකින් ගොඳුරු බිම ඉතිරි වූයේ කණුවේ ගැටගසූ මුම්රෝ පමණි. ලද අවසරයෙන් ප්‍රයෝජනයගත් ලී වහා පැන මුම්රෝගේ බැමි කපා දැමුවේ ඔහුව මවිත කරවමිනි. උතුමානිනි ඔබතුමා මේ කමකට නැති වාලා බේරගන්න පැමිණියා එනම්. බැමි කපන අතරේ ඔහු ගොතගසමින් පැවසුවේය. ඔහුගේ දෙනතින් සටගා කඳුළු කඩා ඇලුනි. ඔහු සිටියේ ජීවිත ආසාව අතහැර දමා මරණය ඉක්මනින් ඔහු කරා ළඟා වේවායි ප්‍රාර්ථනා කරමිනි. තිදෙනාම ගමෙන් පිටවීමට ඇති කපොල්ල වෙත දිව ගියහ. ලී ඉදිරියෙන්ම දිව ගියේය. ගමෙන් පිටවීමට ඇති කපොල්ල මුර කිරීම සඳහා මේ වෙලාවේ බැසිරස්වරු දෙදෙනෙක් තබා තිබුණි. ඔවුහුද මේ කලබලය කුමක්දැයි එතන සිට විපරම් කරද්දී කරුවලේ තිදෙනෙක් ඒ දෙසට දුව එනු පෙනුණු බැවින් ඔවුන් සතුරන්ද මිතුරන්දැයි හොඳින් සෝදිසි කරමින් තම මුගුරු සූදානම් කරගෙන බලා සිටියහ. අවසානයේ තමා දෙසන මේ දිව එන්නේ සවස අල්ලාගෙන ආ සිරකරුවන් බව හඳුනාගත් බැසිරස්වරුන් දෙදෙනා කලබල වී කචපච ගාමින් තම මුගුරු අනන්නට වූහ. ඒ වන විට ඔවුන් අතර තිබුණේ අඩි 50ක පමණ පරතරයකි. කටුපඳුරු වලින් මේ වෙලාවේ කපොල්ල වසා තිබුණු බැවින් ඔවුන්ට ඒ විවෘත කර ගැනීම සඳහා කාලය ඉතිරි කර ගැනීමට අවශ්‍ය විය. ඒ නිසාම ලී තම ඉන දෙපස එල්ලා තිබූ පිස්තෝල දෙක සියතට ගත්තේ ඉදිරියට දුවන අතරම ඔවුන් වෙත එල්ල කර වෙඩි තැබුවේය. මොහොතකින් බැසිරස්වරු දෙදෙනා මැරී වැටෙද්දී වෙඩිහඬට බිය වූ මුම්රෝ පා පැටලී බිම ඇද වැටුණු අතර සෝරෝද තිගැස්සී ගියේය. සෝරෝ ඉක්මන් කරන්න, මේ පීයෙන් කටුපොදුරු පාදාගෙන එළියට පැනගමු. ලී පැවසුවේ තම පීය සෝරෝ වෙත දිගු කරමිනි. සෝරෝ කටුපඳුරු කබන අතරේ ලී ගම්මානය දෙස බලා සිටියේ වෙඩිහඬ ඇසී බැසිරස්වරු ඒ දෙසට පැමිණේදයි විපරම් කරමිනි. ලීගේ අතේ තිබූ ආයුධය කුමක්ද? එයින් නැගුණු හඬ සමගම ආලෝකයන් නිකුත් වීමෙන් මිනිසුන් දෙදෙනා මැරී වැටුණු ආකාරය සෝරෝට අදහාගත නොහැක. ගෝත්‍රිකයින් තමාව හඳුන්වන්නේ හෙන විදින දෙවියන්ගේ පුත්‍රයා ලෙසින් යයි ලී පැවසූ කතාව ඔහුට එවිටම සිහියට නැගිනි. සෝරෝ ඉක්මනින් කටුපඳුරු කපා මිනිසෙකුට රිංගා යා හැකි තරම් විවරයක් සාදා ගත්තේය. මේ වන විට බැසිරස්වරුන්ට වෙඩිහඬ ඇසී තිබුණු නිසා ඔවුන් ඒ විපරම් කිරීමට ඒ දෙසට පැමිණෙමින් සිටියහ. පුතුමානිනි උන් එනවා. තමන් දෙසට දුවගෙන එන බැසිරස්වරුන්ට මුම්රෝ කෑගැසීය. ඉක්මනට මේකෙන් එළියට පැනගන්න ලී සෝරෝට සහ මුම්රෝට පවසමින් තමා ඉදිරියට දුවගෙන එන බැසිරස්වරුන්ට මුහුණ දී සිටගත්තේය.
ලී මොනවද ඔතන කරන්නේ? ඉක්මනට එන්න. පේන්නේ නැද්ද උන් යක්කු වගේ දුවගෙන එනවා. කපොල්ලෙන් එළියට පැනගත් සෝරෝ ලී නැවතී සිටිනු දැක පැවසුවේය. බැසිරස්වරුන් රොත්ත පිටින් ඉදිරියට දුවගෙන එන්නට වූහ. තම සිරකරුවන් පැන යන අයුරු ඔවුහු දැක තිබිනි. ලී තම ඉනේ එල්ලාගෙන සිටි බෝම්බයක් වහාම අතට ගත්තේය. එහි අගුල කටින් කඩා තමා ඉදිරියට පැමිණෙන බැසිරස්වරුන්ට දමා ගැසුවේය. නිමේෂයකින් මහා හෙනහඩක් සමග විශාල ආලෝකයක් පිට කරමින් බෝම්බය පුපුරා ගියේය. සෝරෝ සහ මුම්රෝ උඩ විසවී බිම වැටිනි. මොහොතකින් බැසිරස්වරුන්ගේ නිවාස ගිනිගෙන දැවෙන අයුරු ඔවුනට දැකගත හැකි විය. ලැජ්ජාවක් තියෙනවා නම් උන් ආයේ අපේ පස්සේ එන එකක් නෑ. ඊ පවසමින් ලී කපොල්ලෙන් එළියට පැමිණියේය. සෛරියතුමාණෙනි, මම ඔබේ වහලා. ඔබතුමා සෛරිම තමයි. මම වැරෙන තුරාවට ඔබතුමාට වහල්කම් කරනවා. මුම්රෝ ලී ඉදිරියේ දනකසාගෙන ඔහුගේ පාද මත හිස තබාගෙන පැවසුවේ දැනතින් කඳුළු වගුරුවමිනි. නැගිටපන් මුම්රෝ, මට මහලුන් අවශ්‍ය නෑ. මෙච්චර වෙලා මම ඔබ කියපු කිසිවක් විශ්වාස කළේ නැහැ. ඒත් දැන් නම් මම ඔබව විශ්වාස කරනවා. ඇත්තටම ඔබ දෙවියෙක් වගේ ඇදහිය යුතු කෙනෙක්ම තමයි. සෝරෝ මහත් ගෞරවයෙන් ලී දෙස බලා පැවසීය. අපි ඉක්මනට යමු. උන් ආයෙත් ආවොත් උන්ගේ පිරිස වැඩි නිසා අපිට අමාරුයි උන්ව පාලනය කරන්න. මේ වෙලාවේ උන් ඉන්නේ හොඳටම බය වෙලා. ඒ නිසා ඉක්මනට පුළුවන් තරම් ඈතට පැනගමු. ලී එසේ පවසමින් ඉදිරියට දිව ගියේය. සඳවල් දෙකකින් පරිසරය හොඳින් එළිය වැටී තිබුණු නිසා ඔවුන්ට ගමනට අපහසුයක් ඇති නොවිනි. මම හිතන්නේ නැහැ උන් රැට අපි හොයාගෙන ඒවි කියලා. මම ආලා තියෙන විදියට උන් රැට එලි පහලියට යන්නේ නැහැ. සමහර විට දරුණු සත්තුන්ට බය වෙන්න ඇති. ඒත් කෝකටත් අපි පුළුවන් තරම් මුංගෙන් ඈත් වෙන එක තමයි නුවණට හුරු. ලී පසුපසින් දුවනා ගමන් සෝරෝ පැවසීය. මෙසේ ඔවුන්ට පැයක් පමණ දිවීමෙන් පසු එලිමාන් බිම පසුකොට වනාන්තරයට ඇතුළු වීමට හැකි විය. මේදී උස්තුරුමුදුන් නිසා සඳ එළිය වැටුනේ යන්තමිනි. අපහසුයෙන් මද දුරක් ගමන්ගත් මිනිසුන් තිදෙනා මදක් නතර වී ගිමන් ඇරිය. හරිම මහන්සි, හරිම අමාරුයි. ඒ වගේම හරිම පිපාසයි. මුන්ට අහුවෙච්ච වෙලාවේ ඉඳන් වතුර පොදක්වත් නැහනේ. සෝරෝ පැවසුවේය. මගේ ළඟ වතුර ටිකක් ඇති. තුන්දෙනා ටික ටික බීලා ඉක්මනට වතුර තියෙන තැනක් හොයාගමු. ඊ පවසමින් ලී තම කල්සම් සාක්කුවේ තිබූ කුඩා වතුර බෝතලය අතරගෙන මූඩිය විවෘතකට වතුර සල්පයක් පානය කොට බෝතලයේ සෝරෝ අතට දුන්නේය. මේක මොකද්ද? එවන්නක් මින් පෙර දැක නැති නිසා ඔහු ලීගෙන් විමසුවේ වතුර බීම පසෙක තබා ඒ කවරෙක්දයි පරීක්ෂා කරමිනි. බෝතලයක්. ඔබේ රටේ වතුර රැගෙන යන්නේ මේ වාගේද? ඔව්. උතුමාණෙනි, මේවා මොන ගස්වලද හැදෙන්නේ? ගෝත්‍රිකෝ ජැකෝ නැමැති ගසේ හැදෙන විශාල ගෙඩිවල මදේ ඉවත් කර ඒවා අව්වේ වියලා සාදා ගන්නා පැසක වතුර රැගෙන යන බැවින් මුම්රෝ සිතුවේ බෝතල්ද ගස්වල හැදෙනවා කියාය. මේවා ගස්වල හැදෙන්නේ නැහැ. මේවා හදන්නේ යන්ත්‍රවලින්. අපේ ලෝකයේ මේවා හදන්න යන්ත්‍ර සූත්‍ර තියෙනවා. මේවා විතරක් නෙමෙයි. අපේ ලෝකයේ හුඟක් දේවල් හදන්නේ යන්ත්‍ර සූත්‍ර වලින්. ඔබේ ලෝකේ? ඒ කියන්නේ ඔබ මේ ලෝකයේ කෙනෙක් නෙමේද? සෝරෝ විමතියෙන් විමසුවේය. නෑ. මගේ ලෝකයේ තියෙන්නේ මේ ලෝකයට වඩා ගොඩාක් ඈතින්. මමයි මගේ මිත්‍රයයි මෙහෙට ආවේ ආසේ ගමන් කළ හැකි විශාල යානාවකින්. අපේ ලෝකය ගොඩක් දියුණුයි. මගේ ළඟ තියෙන දේවල් ගැන ඔබලා පුදුමයටපත් වුණත් අපේ ලෝකයේ අපට මේවා සාමාන්‍ය දේවල්. එතකොට ටාකු දෙවියෝ ඉන්නේ ඒ ලෝකයේද? මුම්රෝ විමසුවේය. මම දන්න ටාකු කෙනෙක් නෑ. ඒවා ඔබලාගේ ඇදහිලි විතරයි. එතකොට ඔබතුමා මහා හඬක් එක්ක ගිනි පිට කරලා අර මුරට හිටිය යක්ෂයෝ දෙන්නා මරා දමනවා අපි දැක්කේ නැද්ද? එතකොට අර බෝලයක් විසි කරපු ගමන් මහා හෙනහඬක් පිට වෙලා පලාතම ගිනි ගන්නවා අපි දැක්කේ නැද්ද? දෙවියන්ට නෙමෙයි නම් මේ වගේ හපංකම් කරන්න පුළුවන් කාටද? මුම්රෝ නැමතවත් විමසුවේ ඔහු මිනිසෙක් බව නොපිළිගන්නා ආකාරයෙනි. මේවා අපේ ලෝකයේ හදන අවියායද? මේවායෙන් තමයි අපේ ලෝකයේ රටවල් වල මිනිස්සු යුද්ධ කරන්නේ. ලී පැහැදිලි කළේය. එතකොට ඔබ අර පැල්පත් ගිනි තියන්න ඔච්චර ඉක්මනට ගින්දර හදාගත්තේ කොහොමද? සෝරෝ විමසුවේ ගින්දර නිපදවා ගැනීම ඒ තරම් ලේසි පාසු නොවන බව අත්දැකීමෙන් දැන සිටි බැවිනි. ඒකට මගේ ළඟ පොඩි බඩුවක් තියෙනවා. ඊ පවසමින් ඔහු සාක්කුවට අත දමා කුඩා ලයිටර් එකගෙන ගිනි දැල්වා පෙන්වූයේ ඔවුන් මවිත කරවමිනි. එතරම් පහසුවෙන් ගින්දර නිපදවීමට හැකිවීම ඔවුන්ට නම් මහා විස්මයක්ම විය. හරි කතා කර හිටියා ඇති. දැන් අපි ඉක්මන් කරමු. ඉක්මනට රැට නවතින්න සුදුසු තැනකුයි කෑමට මොනවා හරි හොයාගන්න වේවි. මෙසේ ඔවුන් මද දුරක් ගමන් කරද්දී ඔවුන්ට දිය පහරක් කඩා හැලෙන හඬක් අසන්නට ලැබිනි. ඒ හඬ ඔස්සේ ගමන්ගත් ඔවුන්ට කුඩා දිය ඇල්ලක් සොයා ගැනීමට හැකිවිය. එතරම් උෂ්ණ වූ එය සඳ පහනේ ආලෝකයෙන් ඉතා සුන්දරව පෙනුනි.
ඒ අසලම වාගේ කුරුල්ලාගෙන් බේරී කැලයට පැන්න දිනේ ආහාරයට ගත් පළතුරු ගස් තිබෙනු ලුයි දුටුවේය. මුම්රෝව ගසට නග්ගවා ඒ ගසෙන් පළතුරු කඩාගත් ඔවුන් කුස පිරෙනතුරු ඒවා අනුභව කළහ. අපි අද රැයට මෙතන නතර වෙමු. ලී යෝජනා කළේය. වේලිච්ච දර ටිකක් හොයාගෙන ගිනි ගොඩක් ගහමු. එතකොට සත්තු එන එකක් නෑ. ඔව් ඒක හොඳයි. එහෙම කරමු. සෝරෝ ඊට එකඟ විය. ඔවුන් අවට තිබූ වියලි දර එකතු කරන්නට වූහ. මෙහිදී මුම්රෝ සිටි තැනට මදක් දුරින් පඳුරක් සෙලවෙනු ලී යන්තමින් දැක්කේය. ඔහු වහා සිය ගිනි අවිය සුරතට ගත්තේය. එකෙනෙහිම විශාල සතෙක් ගොරවාගෙන මුම්රෝ වෙත කඩා පැන්නේය. එවිටම ලීගේ ගිනි අවිය ක්‍රියාත්මක විය. සත්වයා මුම්රෝද පෙරලාගෙන මැරී වැටුනි. ලී වහාම මුම්රෝ වෙත දිව ගියේය. ලී පිස්තෝලෙන් වෙඩි තබන අයුරු මින් පෙර සෝරෝ දැක තිබුණද ඔහු සිය තුවක්කුවෙන් වෙඩි තබන අයුරු සෝරෝ දුටුවේ පළමු වරටය. සත්වයා ගොරවාගෙන මුම්රෝ මතට පනිනවාත් ලීගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමත් එකවරම සිදු වූ බැවින් සෝරෝ කිසිවක් කර කියා ගැනීමට නොහැකිව අන්දමන්ද වී බලා සිටියේය. මුම්රෝට පහර දී ඇත්තේ මැචුවා නැමැති සත්වයාය. මේ රයිකාවෙක් මූ බොහොම භයානකයි. ඔබේ ඔය බලගතු ආයුධය නොතිබෙන්නට මූ අපි තුන්දෙනාවම මරාගෙන කනවා. ඇත්තටම ඕකනම් පුදුම බලගතු ආයුධයක් සෝරෝ පැවසුවේය. සෝරෝගේ දේශයේ මැචුවා හැඳින්වූයේ රයිකා නමිනි. ඔවුන් දෙදෙනා මියගිය සත්වයා පසෙකට පෙරලා දමා මුම්රෝ එළියට ගත්තේය. මුම්රෝ සිටියේ කෙඳිරිගාමිනි. ලී පහත් වී ඔහුව පරීක්ෂා කළේය. ඔහුට සුළු සීරීම් සිදු වී තිබුණි. ඔහු නැගිටින්නට උත්සාහ කළේය. එහෙත් ඔහුට නැගිටීමට අපහසු විය. ඉතා බරැති සත්වයෙකු වූ මැචුවාට එසේත් නැත්තම් රයිකාට යට වූ ඔහුගේ පිටකොන්දට කුමක් හෝ සිදු වී තිබිණි. සෝරෝ මට උදව් කරන්න. මොහුව අර ගල්තලාව උඩට ගෙනියන්න. වහලෙක් ඔසවාගෙන යාමට සෝරෝ තුල කැමැත්තක් නොවිය. ඒත් එසේ කරන්නේ යයි ඉල්ලා සිටින්නේ ලීය. ලීගේ ඉල්ලීමකට පිටුපෑමට ඔහුට නොහැකිය. ඒ නිසා ඔහු ලී සමග මුම්රෝ ඔසවාගෙන ගල්තලාව වෙතට පැමිණියේය. මුම්රෝ ගල්තලාව මත හාන්සි කර ඔවුහු තමන් සොයාගත් ලී කැබිලි සකසා ඉක්මනින් ගිනි පෙළයක් දැල්ලුහ. ඉන්පසු නැවතත් මුම්රෝ ගැන සොයා බැලූහ. ඔහු සිටියේ අමාරුවෙන් කෙඳිරිගාමිනි. ඔබලා මගේ අත සුවපත් කරන්න බෙහෙත් බඳින්න හැදුවා වගේ බෙහෙතක් කරලා මොහුව සුව කරන්න බැරිද? ලී විමසුවේය. මොහු වැටිච්ච පාරට මම හිතන්නේ කොන්දට මොනවා හරි සිදු වෙලා තියෙනවා. මේකට බෙහෙත් කරන්න මම දන්නේ නැහැ. ඒත් අපේ වෙදදුරා නම් මේවාට බෙහෙත් දන්නවා ඇති. හැබැයි මොහුගේ වේදනාව අඩු කරන්න තිබුණා අර පඳුරේ කොළ ටිකක් කඩලා කොටලා ඉස්ම ටිකක් පෙව්වා නම්. සෝරෝ පැවසීය. මේ වෙලාවේ ඇටියට ඒකත් බොහොම හොඳයි. එහෙනම් ඉක්මනට එහෙමවත් කරමු. ලී පැවසීය. පසුදින උදෑසන පක්ෂීන්ගේ සංගීත නාදය සවනත වැටෙද්දී ජේම්ස් අවදි වී වටපිට බැලුවේය. සකෝ ඔහු අසලම නිදමින් සිටියේය. ඒත් නෙලීකා පෙනෙන්නට සිටියේ නැත. ගිනිමැලේ නිවී ගොසිනි. ඔහුගේ පපුව තදින් හිරවෙන ගතියක් ඔහුට දැනිනි. තමාගේ මුරු සිරුරම දරුණු භීතියකින් හිරිවැටී යන ආකාරයක් ඔහුට දැනිනි. එම මොහොතේ දැනුණු හැඟීම් ඔහුට කිසි දිනකවත් වචන වලින් විස්තර කළ නොහැකි වනු ඇත. ඔහු තමා සිටි තැනින් නැගිට්ටේ. සකෝ නැගිටපන් යයි මහා හඬින් පවසමිනි. ගැඹුරු නින්දකට වැටී සිටි සකෝ එම හඬින් උඩගොස් ඇහැරුණේය. ඇයි මොකද්ද වෙලා තින්නේ? ඔහු භීතියෙන් ඇස් ලොකු කරගෙන විමසුවේය. නෙලීකා නෑ. ඔව් යකෝ ඔව් නෙලීකා නෑ. ඉක්මනට හොයමු. ඔවුන් පිටවීමට සාදා තිබූ කටුවැටේ විවරය විවෘත කොට තිබිනි. ඒ සතකටු කළ නොහැකි කාර්යයකි. නැවතත් කිසියම් පිරිසක් ඇයව පැහැරගෙනවත්ද? ජේම්ස් වහාම විවරයෙන් එළියට පැන්නේ සිය ගිනි අවියද රැගෙනය. ඔහු ගඟ දෙසට දුවගෙන ගියේ සකෝට අනෙක් ප්‍රදේශයේ පරීක්ෂා කරන ලෙස පවසමිනි. දෙවියනේ නෙලීකාට මොකක්ද වුනේ? ජේම්ස් දුවමින් සිතුවේය. රැඳී සිටියාට ස්තුතියි. කතාව රසවත් නම් මිතුරන් අතර ෂෙයා කරන්න. මේ කතාව පිළිබඳව ඔයාලගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න. Mm-hmm.